බොන්සයිත් මනෝ YouTube නාලිකාවත් එක්ක රැඳිලා ඉන්න යාළුවෝ සියලු දෙනාට වෙන සුබ දවසක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා මුලින්ම. අද ඉතින් මම 9 වෙනි වීඩියෝ එක මගේ 9 වෙනි වීඩියෝ එක විදිහට තමයි මම මේ ගහ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේත් එක්කම තවත් ගස් දෙකක් නිර්මාණය කරන විදිය ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඇතුළතදී පෙන්වන්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු එකමාරක් දෙකක් වගේ කාලයක් වාජනවල හිටවලා තියෙන ගස් තුනක් තමයි අද නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම අපි බලලා ඉමු මේ ගස් තුන දැනට කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ කියන එක. හරි ඉතින් යාළුවෝ හැමෝම දැක්කා මේ ගස් තුන මේ මුලින්ම ඇහැටු ගහ තමයි නිර්මාණය කරන්න යන්නේ. ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් යාළුවෝ ඉතින් මෙතනින් මේ වායව මුලක් ආවා මුලින්ම මේ ගහ මම නිර්මාණය කරලා කාලයක් එක්ක නිර්මාණය කරගෙන යනකොට ඒ වායව මුල තමයි මෙතනින් මේ එනවත් එක්ක මම මේ උණ බටයක් තමයි දෙපැත්ත පුරු නැති වෙන්න කපලා මෙහෙම තියලා මේ බටය ඇතුළට පස් දාලා තමයි මේ මුල වර්ධනය වෙන්න දීලා තියෙන්නේ. දැන් මේ මුල හොඳට වර්ධනය වෙන්න වෙලා තියෙනවා. අපි බලමු මුලින්ම මේ උණ බටය ඉවත් කරගෙන කොහොමද මේ මුල දැනට වර්ධනය වෙලා තියෙන්නේ කියන එක. මේ ආකාරයෙන් අපිට උණ බටය ඉවත් කරගන්න පුළුවන්. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ මුල වර්ධනය වෙලා තියෙන ආකාරය. හරි ඉතින් අපි මේ ගහේ මේ භාජනයෙන් මේ පැලේ ඉවත් කරගන්න අවශ්‍යයි ඉදිරි වැට් ටික කරගන්න. අපි මුලින්ම මේ භාජනයෙන් ඉවත් කරගෙන බලමු කොහොමද මුල් පිටලා තියෙන්නේ කියන එක. මේ ආකාරයෙන් තමයි මේ භාජනයෙන් ඉවත් කරපුවම මේ ගහ පස් පිටින් තියෙන්නේ. අපි මුලින්ම මේ ගහේ මුල් ටික මේ ආකාරයෙන් තමයි මේ ගහේ මුල් ඉවත් කරපුවම අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. හොඳට වතුරෙන් හේදුවා මූල මණ්ඩලය. දැන් ඕගලන්ට බලා ගන්න පුළුවන් කොහොමද මේ ගහේ මූල මණ්ඩලය වර්ධනය වෙලා තියෙන කියන එක. හොඳ මූල මණ්ඩලයක් මේක මුලක්වත් තිබෙන්නේ නැහැ. මේ ප්‍රධාන අතු මුල් තුනත් එක්ක තමයි මම මේ ගහ බිම හිටුවේ. මේ වෙනකොට කොච්චර මූල වර්ධනයක් වෙලා තියෙනවද කියන එක ඕගලන්ට බලා ගන්න පුළුවන්. මම මේ පාර මේ ගහ නැවත සිටුවීමේදී මේ ගහේ මුල් කපාදුවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. තවත් මේ ගහට වර්ධනය වෙන්න තමයි දෙන්නේ. අපි බලමු කොහොමද මේ ගහ භාජනයේ හිටව ගන්න කියන එක. මේ භාජනය තමයි නිර්මාණය කරන්නේ. තිබ්බ භාජනයමයි. හරි යාළුවනේ මෙන්න මෙතන මේ මුල අපිට පොළොවේ මට්ටමටම ඇදිලා නැහැ. ඒක නිසා අපිට මේ මහට මෙතෙන්ට මේ වගේ පොඩි ප්ලාස්ටික් කප්පයක් තියලා තමයි අපිට මෙතෙන්ට පස් පුරවන්න වෙන්නේ. එතකොට මේ ආකාරයෙන් මේ ප්ලාස්ටික් කප්පයකට පස් පුරවලා පුළුවන් අපිට මේ මුල අවශ්‍ය ආකාරයෙන් නිර්මාණය කරගන්න. මේ ආකාරයට තමයි මේ ගහ සිටුවීම කරගන්නේ. දැන් අපි බලමු මේ ගහේ අනවශ්‍ය අතු ටික ඉවත් කරන්න අවශ්‍යයි. කාලයක් දැන් අවුරුද්දක් විතර මේ ගහ මම නිර්මාණය කරලා මෙතනින් එහාට මේ අතු ඉවත් කරන්න අවශ්‍යයි. අපි බලමු කොහොමද මේ ගහේ මේ අතු ඉවත් කරගන්නේ කියන එක. ඔබට බලා ගන්න ලැබෙනවා මේ අත්ත මම නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මෙතනින් තවත් යටට අත්තක් සහ මේ සමාන්තර වත්තක් ගෙනියන්න. ඒක නිසා මේ ගහේ අපි මේ හරියෙන් මේ අත්ත කප්පාදු කරගන්නවා.
ඊට අමතරව අපිට බලා ගන්න පුළුවන් මේ ගහේ මේ අත්ත ඒත් එක්කම මම නිර්මාණය කරලා තියෙන්නේ. ඒ අත්තත් අපි මේ හරියෙන් කප්පාදු කරගන්නවා. මේ අත්ත තමයි අපි වම් පැත්ත අත්ත විදිහට නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක නිසා ඒ අත්තත් අපිට මෙච්චර දුරින් අතු අවශ්‍ය නැහැ. ඒක නිසා මේ හරියෙන් කොට කිරීමක් කරගන්නවා. මේ අත්ත තමයි අපි ගහේ ප්‍රධාන අත්ත විදිහට නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඒක නිසා මේ අත්තත් අපි මේ හතෙන් ඉවත් කරගන්නවා. හැමෝම දැක්ක කොහොමද මම මේ ගහේ අතු කප්පාදුව කරගත්තේ කියන එක. අපි දැන් මේ ගහට හොඳින් වර්ධනය වෙන්න දෙන්න තමයි අවශ්‍ය වෙන්නේ. මොකද අපි මේ ගහේ පස් මාධ්‍ය මාරු කරලා අපිට අවශ්‍ය ආකාරයට අපි මේ ගහේ අතු කප්පාදුව සිද්ධ කරන් තියෙන්නේ. අපි ඉතින් බලමු මේ ගහට නිදහසේ වර්ධනය වෙන්න දීලා කොහොමද මේ ගහ නිර්මාණය වෙන්නේ කියන එක. hari itin අපි මේ ගහේ අතු ඉවත් කරගමු. මේ අත්ත ඉවත් කරගන්න අවශ්‍යයි. ඒක නිසා අපි මේ අත්ත මොනින් ඉවත් කරගන්නවා. ඒත් එක්කම අපිට මේ අත්තත් ඉවත් කරගන්න අවශ්‍යයි. ඒක නිසා අපි මේ අත්ත මේ හරියෙන් ඉවත් කරගැනීම සිද්ධ කරනවා. මේ ආකාරයෙන් තමයි මේ ගහේ මේ අතු ඉවත් කරගැනීම අපි සිද්ධ කරන්නේ. දැන් අපිට පුළුවන් මේ ගහට නිදහසේ වර්ධනය වෙන්න. වැඩි කාලයක් නෑ මේ ගහේ මේ භාජනයේ හිටවලා මේ පැලය අලුතෙන් මම පොඩි භාජනයක හිටවලා මේ භාජනයේ හිටවලා තියෙන්නේ. ඒ නිසා හොඳින් මූල මණ්ඩලය මේ භාජනයේ ඉඩ තියනවා වර්ධනය වෙන්න. මේ ගහ නිර්මාණය කරපු ආකාරය සියලු දෙනාම දැක්කා. අපි බලමු ඊළඟ හැටු ගහ නිර්මාණය කරන්න කොහොමද කියන එක. හරි ඉතින් අපිට මේ ගහේ අනවශ්‍ය අතු තමයි ඉවත් කරගන්න තියෙන්නේ. අපි බලමු කොහොමද මේ ගහේ අනවශ්‍ය අතු ඉවත් කරගන්න කියන එක. hari itin මේ ආකාරයෙන් තමයි අපි අනවශ්‍ය අතු සියල්ල ඉවත් කරගන්නේ. අපි බලමු කොහොමද මේ අතු වෛර් කරගන්නේ කියන එක. දැන් අපිට බලා ගන්න පුළුවන් මේ ගහේ මේ අත්ත අපිට මේ ආකාරයෙන් පහළට නමන්න පුළුවන්. ඒත් එක්කම අපිට පුළුවන් මේ අත්තත් මේ ආකාරයෙන් පහළට නිර්මාණය කරන්න. මෙතන අතු දෙකක් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. එකක් මේ ආකාරයෙන් පහළට නිර්මාණය කරන ගමන් අනිත් අත්ත ටිකක් උඩින් අපි නිර්මාණය කරනවා. අපිට බලා ගන්න පුළුවන් මේ හැම තැනකින්ම අතු වෙනවා. hari itin යාළුවෝ සියලු දෙනාම දැක්ක කොහොමද අද මම මේ නිර්මාණය කරේ කියන එක. මේ ගහත් එක්කම තවත් ගස් දෙකක් නිර්මාණය කරන විදිය මගේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට කියලා දුන්නා. ඉතාමත් ලස්සන බොන්සයි නිර්මාණයක් ඔයගොල්ලන්ටත් නිවසේදීම කර ගැනීමට හැකියාව තියෙනවා. ඉතින් බොන්සයි කිරීම සඳහා සුදුසු බොන්සයි පැලයක් මුලින්ම භාජනයක නිර්මාණය කරගන්න ඕනේ. ඒත් එක්කම අපිට කාලයත් එක්ක ඒ ගහ බොන්සයි නිර්මාණයක් බවට පත් කරගන්න හැකියාව තියෙනවා. ඉතින් බොන්සයි නිර්මාණයක් කරන්න පටන් ගන්න කියන ගමන්ම අදට මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඉතින් මෙවැනිම අලුත් වීඩියෝ බලන්න කරපු නිර්මාණ මගේ YouTube නාලිකාව හරහා ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. ඉතින් මගේ YouTube නාලිකාවට ඇතුල් වෙලා ඒත් එක්කම අලුත් නිර්මාණ බලන්න මගේ YouTube channel එක
subscribe කරන්න කියන ආරාධනාවක් කරමි. අදට මම ගිහිල්ලා එන්නම්. මම බොන්සයි විත් මනෝ.